මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවද බලන්නකො. ඔයාගේ කට වටේ නහය දෙපැත්තේ බෙල්ල පිටිපස්සේ වගේ කළු වෙලාද තියෙන්නේ නම් අද විසඳුම ඔයාට. මේක හදාගන්නේ කොහොමද කියලා. මේක හදාගන්න අපිට ඕන වෙන්නේ සුදු හඳුන්, කස්තුරි කහ, කෝපි, දෙහි ඒ වගේම කොමරිකත් ඕන වෙනවා. හදාගන්න අවශ්‍ය වෙන ප්‍රමාණවල ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. සුදු හඳුන්, කස්තුරි කහ, කෝපි පවුඩර්, දෙහි යුෂ මේ ඔක්කොම දාලා හොඳට එකට මික්ස් කරගන්න. අපි හදාගත්ත මික්ස්චර් එකටම කොමාරිකා ජෙල් ටික ටික දාලා තමයි අපි දැන් මේක කලවම් කරගන්න ඕනේ. කියන්නේ අපේ මූණට ගාන්න ඕන විදිය පේස්ට් එකක් හදාගන්න ඕනේ. දැන් පේනවා ඇති මම මෙන්න මේ විදියට තමයි පේස්ට් එකෙන් හදාගෙන තියෙන්නේ. ඔයත් කොමාරිකා ජෙල් ටික ටික එකතු කරගෙන මේ මික්ස් එක හදාගන්න. දැන් බලමු කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඒක හරියටම දවස් 7ක් එක දිගට කරොත් කට වටේ නහය වටේ කළු වෙලා තියෙන එක ඉක්මනටම ඔයාට අඩු කරගන්න පුළුවන්. අයගේ ඇඟිලි පුරුක්, බෙල්ල වටේ, වැලමිට ඔය වගේ කළු වෙලත් ඇති. ඒ අයත් මේ පැක් එක අනිවාර්යෙන් එක දිගට පාවිච්චි කරන්න. කළු ගතිය වැඩිපුර තියෙන කෙනෙක් නම් ඔයාට ටිකක් මේක සති දෙක තුනක් එක දිගට පාවිච්චි කරන්න වෙයි. විදියට කළු වෙලක් තියෙන කෙනෙක්ට නම් මේකෙන් ප්‍රතිඵලේ සතියකින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. වෙලාවෙම face pack එකක් apply කරන්න කලින් අපේ මූණ හොඳට wash කරගෙන ඉන්න ඕනේ. face wash එකක් හරි cleanse එකක් හරි පාවිච්චි කරලා අපේ මූණ හොඳට wash කරගෙන ඉන්න ඕනේ. වෙනදට pack එකක් හැදුවට පස්සේ ඒක අපි මුළු මූණෙම ඇප්ලයි කරනවානේ. මේ පාර එහෙම කරන්නේ නෑ. ඔයාගේ මූණේ අඳුරු වෙලා තියෙන තැන්වල විතරයි මෙන්න මේ පැක් එක ඇප්ලයි කරන්න ඕනේ. වෙලා තියෙන තැන්වල හොඳට ඝනකම්ව පැක් එක ඇප්ලයි කරගන්න. පැක් එක ඇප්ලයි කරලා ඔයා හරියටම විනාඩි 20ක් 30ක් වගේ කාලයක් ඔයාගේ මූණේ තියාගන්න ඕනේ. මේකට දෙහියුෂ එකතු කරන්න. දෙහියුෂ අනිවාර්යෙන්ම මේකට එකතු කරන්න ඕනේ. මේකේ හොඳ රිසල්ට් එකක් ගන්න නම් මං කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනේ. තියෙන්නේ හරියටම විනාඩි 25කට පස්සේ. ඊට පස්සේ ඔයා මිරිකගත දෙහි බෑව තියෙනවනේ. ඒ දෙහි බෑව අරගෙන මෙන්න මේ විදියට හොඳට ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරන එකෙන් අපේ මූණේ තියෙන කළු වෙලා තියෙන තැන් හොඳට එක්ස්ෆෝලියේට් වෙනවා. ඒ කියන්නේ හොඳට පිරිසිදු වෙලා ඔයාගේ මූණේ කළු ගතිය අඩු කරන්න මෙන්න මේ පැක් එකට පුළුවන්. මූණයි, කට වටේ, නහය වටේ ඔක්කොම එක වගේ එකම පාටක් ගන්න ඕන නම් මේ පැක් එක ඔයා try කරලා බලන්න ඕනේ. වීඩියෝ එක බලන කෙනෙක් නම් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මේ විදියට විනාඩි 20ක් වගේ කාලයක් හොඳට ස්ක්‍රබ් කරගත්තා. මොකද එතකොට තමයි අපේ තියෙන මැරුණු හැම ඔක්කොම අයින් වෙලා අපිට ආපහු හොඳ ස්කින් එකක් හම්බ වෙන්නේ. දැන් අපි වොෂ් කරගෙන බලමු කොහොමද රිසල්ට් එක කියලා. මං කියවනේ මේ පැක් එක දිගටම දවස් 7ක් පාවිච්චි කරලා බලන්න ඔයාට හොඳ රිසල්ට් එකක් හම්බෙයි. මේ වගේ ඔයාටත් තව එක ප්‍රශ්න ඇති. ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්න.